බෝවන් මිත්‍රවරුනි අපි ඔයාලට එවන බීජ ඉඟුරු පෙන්වන්න චීන ඉඟුරු එක තියෙනවා රැංගුන් තියෙනවා බෙහෙත් ඉඟුරු එක තියෙනවා මේ තියෙන මිත්‍රවරුනි බීජ ඉඟුරු එක ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ මේ මොටයෝ ඇවිල්ලා තියෙනවා හොඳ බීජ ඉඟුරු කියන්නේ මාස 12කට වඩා පරණ වෙච්ච ඉඟුරු වලට ඉතින් මේ බීජ ඉඟුරු අපි කොහොමද සිටුවා ගන්නෙ තවත් අස්වැන්නක් ගන්න වගාවක් සඳහා යොමු කරගන්නේ කොහොමද ඒක මං ඒ ගැන ඔයාලට මම කියලා දෙන්නම්. මුලින්ම මිත්‍රවරුනි හොඳ බීජ ඉඟුරු ටිකක් අපි හොයා ගන්න ඕන. ඉතින් මේ තියෙන බීජ ඉඟුරු ඊට පස්සේ මේ බීජ ඉඟුරු කඩන්න ඕන ආකාරය මං කියලා දෙන්නම්. සාමාන්‍යයෙන් මේ වගේ කෑල්ලක් ගත්තාම එක තැනකට ග්‍රෑම් 30ක විතර ප්‍රමාණයක් වැටෙන්න කඩා ගන්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් මෙතනින් කඩා ගන්න පුළුවන් මෙතනින් කඩා ගන්න පුළුවන්. මේ වගේ මම හිටපු කෑල්ලක් ඔයාලට පෙන්නන්නම්. ඔයාලා මේක කඩාගෙන ඉවර වෙලා කැප්ටන් දිය කරගත්තු දිරීරනාශක දිය කරගත්තු ජලයක පොඟවලා අරගෙන ඔයාලට පුළුවන් මෙන්න මේ ආකාරයට මෙතන මම බැරල් එකකින් ඉඳගෙන තියෙන ඔයාලට බලා ගන්න පුළුවන්. උඩින් පිදුරු දාගෙන තියෙනවා. මම මේ ඉඳගත්තු පොඩි කෑල්ලකක ප්‍රමාණය මම පෙන්නන්න ඔයාලට. මේක හාරලා පෙන්නන්න. මෙන්න මේ විදියට ඔයාලා බලන්න මෙන්න මේ වගේ එකක් තමයි හිටවගෙන තියෙන්නේ. ඉතින් මේකේ හොඳ මොටයියක් ඇවිල්ලා තියෙනවා. තවද මේ පැත්තෙන් මොටයිය වෙනවා. මම ඔයාලට හිටව ගන්න හැටි කියලා දෙන්නම් දැන්. මේක ඔයාලට පෙන්වන්නම තමයි ගැලෙන්නේ. ඉඟුරු වගාව ගැන කලිනුත් වීඩියෝ ගොඩක් අරගෙන ඇවිල්ලා තියෙනවා. මේ තියෙන්නේ මිත්‍රවරුනි මේ තියෙන්නේ වගා බදුන් වල අපි ඉඟුරු පැල කරගත්තු ඒවා. ඉඟුරු කහ දෙකම හදා ගන්න පුළුවන්. ඔයාලට මම පෙන්නන්න. මෙන්න මේක හරලා පෙන්නන්න. මේ තියෙන්නේ. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්. ඉඟුරු අලේ තියෙනවා. ඉතින් මිත්‍රවරුනි මේක පොරවගත්තු ආකාරය මම කියලා දෙන්නම්. මේ තියෙන්නේ 16 බෑග් එක. ඒ බෑග් එකෙන් භාගයකට වඩා ප්‍රමාණයක්. ඒ කියන්නේ දැන් මේ තියෙන බෑග් එකේ උස මේ තියෙන්නේ. ඔයාලට පේනවා. මේකෙන් භාගයකට වඩා භාගයකට අඟලක් විතර උසට අපි බදුන් මිශ්‍රණය පුරව ගන්න ඕන. බදුන් මිශ්‍රණය සඳහා ඔයාලට කර 10 මතු පිටපස් වියලි ගොම එළු පොහොර පස් යොදා ගන්න පුළුවන්. ඊට පස්සේ මිත්‍රවරුනි අපි පොඩි වලක් හාරලා අර ආකාරයෙන් කඩාගත්තු ඉඟුරු මෙන්න මේ ආකාරයෙන් මෙන්න මේ වගේ අඟලක් විතර යටින් තියලා අඟලක් එකමාරක් යටින් තියලා පස් වලින් වහ ගන්නවා. වහගෙන උඩින් 10 ටිකක් දා ගන්නවා තනකොළ පැලවෙනවට. ඊට පස්සේ ඔයාලට හොඳට ජල සම්පාදනය කරන්න පුළුවන්. ජල සම්පාදනය කරලත් 10 ටික දා ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය තෙතමනේ බලන්න ඔයාලට මෙහෙම ඇඟිල්ල ගහපුවම තෙතමනේ තේරෙනවා. තෙතමනේ නැත්තම් ඔයාලට ජල සම්පාදනය කරගන්න පුළුවන්. ඉතින් මිත්‍රවරුනි ඔයාලට මේ වගේ ගහක් හැදෙනකොට පස් ලං කරගන්න ඕන අවධිය ගැන මම කියලා දෙන්නම්. මෙතන තියෙන මිත්‍රවරුනි ඔයාලට බලා ගන්න පුළුවන්. මේ තියෙන අපේ බීජ ඉඟුරු මෙතන තියෙන මිත්‍රවරුනි බැරල් වල හදලා මේ වගේ ඕන එක ඔයාලට හදා ගන්න පුළුවන්. දැන් මේ ගස් මේ බැරල් එකේ හදපෙක දැන් මේ පැලවිලා තියෙනවානේ. මේක උස් වෙන්න මේකට පස් පුරව ගන්නවා මිත්‍රවරුනි. ඒ විදිහට තමයි කරගෙන යන්නේ. මම ඔයාලට සාමාන්‍යයෙන් පස් ලං කර ගන්න ඕන අවධියක් ගැන කියලා දෙන්න. ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ ගහ හැදෙනකොට වල් පැල්ල ඇටි ඇවිල්ලා තිබ්බම අයින් කරලා මෙන්න මේ ගහ මුල වැහෙන්න සාමාන්‍යයෙන් අඟල් දෙකක් විතර උසට පස් දාගන්න. ඒ වගේ තුන් පාරකට විතර පුරවන්න තමයි අපි මේ බෑග් එක තියාගන්නේ. ඒකයි භාගයකට වඩා පොඩි ප්‍රමාණයක් පුරවලා බෑග් එක වටේට නමලා තියාගන්නේ. ඉතින් මිත්‍රවරුනි ඒ වගේ පස් දාගත්තු එකක් තමයි මේ තියෙන වලට බලා ගන්න පුළුවන්. ඉතින් මිත්‍රවරුනි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලට මොන හරි ගැටලුවක් තිබ්බොත් කමෙන්ට් එකකින් අහන්න පුළුවන්. මැසේජ් එකක් දාන්න පුළුවන්.